පාතාල කල්ලිනායක ගනිමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සැලසුමේ මහා මොළකාරියක වන ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපා රටකට යැවීමට කෙහෙල්බර පත්මේ විසින් ලබා දුන් පොරොන්දුවක් මත බව විමර්ශන වලින් හෙළි වී ඇත. සංජීව ඝාතනය වෙනුම ඉෂාරා කිසිදු මිදුලක් ලබාගෙන නොමැති අතර ඇයගේ එකම සීනය වී ඇත්තේ යුරෝපා රටකට යෑමය. ඒ සඳහා කෙහෙල්බද්දර පත්මේ පොරොන්දුවක් ලබා දී සහ සංජීව ඝාතනයේ මෙරට සැලසුම්කාරිය ලෙස ඇය කටයුතු කර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ. ඉෂාරා සෙව්වන්දිට ලබා දුන් පොරොන්දුව ඉෂ්ට කිරීම සඳහා පත්මේ ජේ.කේ බායි නැමැත්තාට රුපියල් ලක්ෂ 65ක් ලබා දී ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර ඇය කෙසේ හෝ යුරෝපා රටකට යැවීමට සැලසුම් කරගෙන සිටි බවද සඳහන් වේ. සංජීව ඝාතනය වෙනුවෙන් තමා කිසිදු මුදලක් පත්මේගෙන් ලබා නොගත් බවත් නේපාලයේ ජීවත් වීමට ඔහු විසින් මාසිකව තමන්ට මුදලක් එවූ බවත් ප්‍රශ්න කිරීම හමුවේ ඉෂාරා ප්‍රකාශ කර තිබේ. කෙහෙල්පත්බර පද්මයේගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීම කුඩා කල සිට කරගෙන ගොස් ඇති ඉෂාරා තම රට සිහිනය පිළිබඳව ඔහුට නිතර පවසා ඇත. ඔයාව යුරෝපයේ හොඳ රටකට යවන්නම් ඒ වෙනුවෙන් මට උදව් කරන්න ඕනෑ යැයි පද්මේ ඉෂාරා ප්‍රකාශ කර තිබේ. සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරාගේ සහාය පද්මේ විසින් ලබාගෙන ඇතේ ඇයගේ සීනය සැබෑ කර දීමට පොරොන්දු වීමෙන් පසුය. ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 6 දෙනාම දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත. මේ අතර නේපාලයේ සිට කෙහෙල්පත්දර පත්මේ සමග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් කැලණියේ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කළි සමාජිකයෙක් බව කියන ගම්පහ බබා නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ටීපනස් සැවුන්ට 50ක් සොයාගෙන ඇත. මෙම ජීවවුන්ට තොගයක අදාන කෙරවල පිටිය අධිවේගී පිවිසුම් කණුව අසල තිබියදී සොයාගෙන තිබෙන අතර පද්මේ විසින් ගම්පහ හුස්මන් නැමැත්තා ඝාතනය කිරීමට මෙම උන්ද ලබා දී ඇති බවත් බබා නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. අදාළ පොතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.